SQL inner join. එතකොට SQL inner join ඔය හැමෝම කියන තරම් අමාරුද? නෑ. ඕකේ ඇති දෙයක් නෑ. හරි. අපි බලමු SQL inner join එක ලේසියෙන්ම තේරුම් ගන්න කොහොමද කියලා. හරි. මේකට මම යොදාගෙන තියෙනවා වගු දෙකක්. සිසුන්ගේ විස්තර ඇතුළත් ස්ටුඩන්ට් වගුවත්. එතකොට මේ සිසුන් රෙජිස්ටර් වෙලා ඉන්න දෙපාර්තමේන්තුවේ විස්තර ඇතුළත් department STU කියන වගුවක්. එතකොට මේ inner join එකේදී අපි ප්‍රතිදානය කරන්නේ මේ වගු දෙකටම අදාළ අයව විතරයි. කොහොම කිව්වට ඔක තේරෙන්නේ නැහැ. අපි ඒක මෙන්න මේ උදාහරණෙත් එක්කම බලමු. දැන් බලන්න මේකෙදි මම ප්‍රතිදානය කරන්නේ අනාය දිහා. මේකෙදි බලන්න select කියන විධානය. අපි SQL වල ප්‍රතිදානයක් ලබා ගන්න කෙනා. එතකොට select විධානයේ මම ප්‍රතිදානය කරන්න තෝරගෙන තිනවා department STU වගුවේ තියෙන department ID. ඊට පස්සේ student වගුවේ තියෙන name කියන ශේෂ්ත්‍රය. ඊට පස්සේ student වගුවේ තියෙන age කියන ශේෂ්ත්‍රය. හරි. මේකෙදි මම මේ වගු දෙක දැන් සඳහන් කරන්න යනවා. අපි from එකේ සඳහන් කරන්නේ හැමතිස්සෙම වම් පැත්තේ තියෙන වගුව. එතකොට from student ඒකට inner join කරනවා දකුණු පැත්තේ තියෙන department STU කියන වගුව. මේ දෙන්න සම්බන්ධ වෙන්නේ කොහොමද එකිනෙකට? මේ දෙන්න සම්බන්ධ වෙලා තියෙන්නේ student වගුවේ තියෙන SID සහ department STU වගුවේ තියෙන SID එක. එතකොට මෙන්න මේ දෙන්නත් එක්ක සම්බන්ධ වෙනවා කියන එක මෙන්න මේ ආකාරයට තමයි ලියන්නේ. on කියන්නේ මත. ඒතර මොකක් මතද? student වගුවේ තියෙන SID එකත් department STU වගුවේ තියෙන SID එකත් මත තමයි මේ වගු දෙක එකිනෙක සම්බන්ධ වෙන්නේ. එතකොට දැන් මෙතන බලන්න පොඩ්ඩක් හරියටම බලන්න පළවෙනි වගුවේ ඉන්නවා S1001. හරි. S1001 ඉන්නවා. S1000 කවුද? 1002 කියන ශිෂ්‍යයෙක් ඉන්නවා. 1004 ඉන්නවා. 1006 ඉන්නවා. 1008 ඉන්නවා. එතකොට මේ වගු දෙකේම ඉන්නේ මෙන්න මේ සිසුන් 5 දෙනා විතරයි. වගු දෙකේම විස්තර සඳහන් වෙලා තියෙන්නේ මෙන්න මේ සිසුන් 5 දෙනා ගැන විතරයි. එහෙනම් අපි ප්‍රතිදානය කරන්නේ inner join එකේදී මෙන්න මේ වගු දෙකේම විස්තර සඳහන් සිසුන් 5 දෙනා විතරයි. දැන් තේරුණා නේද inner join කියන්නේ මොකක්ද කියලා? හරි. දැන් අපි බලමු ප්‍රතිදානය ගැන. ඒකෙදී අපිට පේනවා මෙතනදී මුලින්ම අපට හම්බෙන්නේ 1001 ජේන්. ඒතර ජේන්ගේ department ID එක වෙන්නේ 1001. ජේන් වයස 18යි. ඊළඟට අපට හම්බෙන්නේ නිම් 1002. 1002ගේ department ID එක D.1. එයාගේ වයස අවුරුදු 19යි. ඒතර මෙන්න මේ ආකාරයට මෙන්න මේ සිසුන් 5 දෙනා ගැන, ඒ කියන්නේ මේ වගු දෙකේම තියෙන සිසුන් 5 දෙනා ගැන විස්තර ප්‍රතිදානය කරන්න අපි යොදා ගන්නවා inner join. දැන් මම හිතනවා inner join කියන එක පැහැදිලි කියලා. එහෙනම් මේ වගේ තවත් වීඩියෝස් බලන්න කමෙන්ට් එකක් දාලා ලයික් එකක් දාන්න.